සුපුරුදු විදියටම අපේ මාහින්න YouTube channel එකට අදත් ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපේ උරුමයන් ගැන වගේම අපේ අතීත තොරතුරු ගැන දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපිව subscribe කරන්න. ඔබව එක් කරගෙන යන්න හිතුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඊශාන මායිමේ තියෙන ඉතාමත්ම සුන්දර වටපිටාවක් සහිත තැනකට. ඒ තමයි වාහල්කඩ වැව. දැන් අපි බලමු කොහොමද මෙතනට යන්නේ කියලා. අපේ මාහින්න වීඩියෝ නරඹන ඔබ දැන් කැබිතිගොල්ලෑව නගරය ගැන හොඳින් දන්නවා ඇති. මේ කැබිතිගොල්ලෑව නගරය තියෙන්නේ අනුරාධපුරේ ඉඳලා කිලෝමීටර් 60ක් විතර උතුරු දිශාවට වෙන්න. ඉතින් අද අපි යන වාහල්කඩ වැව බලන්න කැබිතිගොල්ලෑව නගරය පහු කරලා පදවි දෙසට කෙලින්ම යා යුතු වෙනවා. මෙම පදවිය මාර්ගයේ කිලෝමීටර් 23ක් පමණ ගියාම හමු වෙන දකුණු දිශාවට ඇති මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර් 5ක් පමණ යා යුතු වෙනවා. එහිදීත් නැවත දකුණු දිශාවට බොරළු මාර්ගයක් හමු වෙනවා. ඒ මාර්ගයේ තවත් කිලෝමීටර් 5ක් පමණ ගිය විට මේ සුන්දර පරිසරය දැක ගන්න පුළුවන්. ඒ තමයි වාහල්කඩ වැව. මේ පරිසරයට ගියාම ඔබටත් තේරෙවි. ඇයි අපි මේ තරම් දුරක් ගෙවාගෙන මෙවැනි ගමනක් ආවේ කියලා. ඒ තරමටම මනස්කාන්ත දසුණක් තමයි ඒ. ඇත්තරම අනුරාධපුරය කියන්නේ වැව් වලින් සහ කුඹුරු යාය වලින් පිරී ගිය විශාල භූමි ප්‍රදේශයක් නේ. ඒ නිසාමනේ අනුරාධපුරයට වැව්බන්දි රාජ්‍ය කියලාත් කියන්නේ. ඕනෑම වැවක් මුල් කරගත් පරිසරය සුන්දරයි තමා. ඒත් අනිකුත් වැව් වලට සාපේක්ෂව වැඩි සුන්දරත්වයක් මේ වැව ආශ්‍රිත පරිසරයේ දැක ගන්න පුළුවන්. ඈතින් දිස්වන කඳු පන්තිය මේ වැවට ගෙන දෙන්නේ අපූර්ව චමත්කාරයක්. ඒ ගැන වචනෙන් කියන්න මගේ දැනුම් ප්‍රමාණය නම් මදි. ඇත්තමයි. ඔබ හැමෝම ජීවිතේට එකවරක්වත් දැක ගන්න ඕන දසුණක් පරිසර පද්ධතියක් තමයි මේ වාරි කර්මාන්තය ආශ්‍රිතව තියෙන්නේ. අපේ රටේ ඉතිහාසය පිළිබඳව ලියවිලා තියෙන මහා වංශයේ සඳහන් වෙන වීරවාපී වැව මේ වාහල්කඩ වැව කියලා සලකන්න පුළුවන්. මේ වැව ක්‍රිස්තු වර්ෂ 277 304 අතර අපේ රට පාලනය කරපු මහසෙන් රජතුමා විසින් කරවන ලද 12 මහා වැව් අතරින් එකක් බව කියවෙනවා. ඒ වගේම පසු කාලිනව දෙවන අක්බෝ රජතුමා හා පළමුවන පරාක්‍රමබාහු රජතුමා තම පාලන කාලයන් තුලදී මේ වැව ප්‍රතිසංස්කරණය කළා කියලා සඳහන් වෙනවා. වර්තමානයේ මේ ජලාශයෙන් පෝෂණය ලබන කෙත්වතු බොහොමයක් තියෙනවා. වැවේ පෝෂක ප්‍රදේශය අක්කර 3000කටත් වඩා වැඩි බව අපිට දැනගන්න ලැබුණා. කෘෂි කර්මාන්තය විතරක් නෙවෙයි එදා සිට අද දක්වා වැව ආශ්‍රිත මත්ස්‍ය කර්මාන්තයද ප්‍රදේශයේ ඉතා ජනප්‍රියයි. ඒ ප්‍රදේශවාසීන් බොහොමයක්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවටත් පත් වෙලා. වාහල්කඩ වැව් මාළු මේ පළාතේ අනුරාධපුර නගරය හා අවට ප්‍රදේශවලත් අතිශයින්ම ජනප්‍රිය ආහාරයක් වෙලා. මේ මිරිදිය වැව් මාළු අනිකුත් වැව් මාළු වලට වඩා රසයෙන් හා ගුණයෙන් යුක්ත බව ප්‍රදේශයේ ඉතාමත් ප්‍රසිද්ධ මතයක්. වාහල්කඩ වැවේ ඉතිහාසය ගැන විමර්ශනය කරද්දී අපට ලැබුණ පැරණිම සටහන තමයි 1891 වර්ෂයේ ප්‍රකාශයට පත් කරන ලද HCP බෙල් මහතාගේ පුරාවිද්‍යා වාර්තාව. එතුමා මෙහෙම සඳහන් කරලා තියෙනවා. මා වාහල්කඩ නම් ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවක ප්‍රදේශයේ ගැමියන් එහි ඇති පුරාණ විශාල ජලාශයක් පිළිබඳව මාව දැනුවත් කළා. මා ඒ පිළිබඳව අදාළ රජයේ නිලධාරීන්ගෙන් වගේම මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙත් විමසා සිටියා. සියල්ලන්ගේම පිළිතුර උනේ එවන්නක් නැති බවයි. ඒ වගේම කිසිදු සිතියමක එවන්නක් සටහන් වී නැති බවත් කිව්වා. කොහොම වුණත් බෙල් මහතා මේ ප්‍රදේශය පරීක්ෂා කරන්නට පටන්ගෙන තියෙනවා. එහිදී වනාන්තරයෙන් සැඟව ගිය මේ ජලාශය මෙන්ම තවත් පුරාවස්තු රැසක්ද සොයාගෙන තියෙනවා. ඒ අතරින් විශේෂිතම වන්නේ දැන් තිරයේ දිස්වෙන මනා කැටයමින් යුතු මේ මුරගල තමා. බෙල් මහතාගේ ගවේෂණය එතනින් නැවතුනේ නැහැ. මේ මහතා මේ වැව පිළිබඳව ලිඛිත තොරතුරු සොයා යන්නට වුණා. එසේ සොයා යාමේදී ඊට පෙර කාලේ H පාකර් මහතා විසින් ලියන ලද පදවිය වැව පිළිබඳ වාර්තාවක මෙම වැව පිළිබඳවත් සටහන් කර ඇති බව සොයාගත්තා. ඔහු පවසන අන්දමට මේ වැව පදවිය වැව තරමටම හෝ ඒ ආසන්නයටම විශාල වැවක් බවත් අවධාරණය කෙරෙනවා. ඉතින් මේ මහා වාපිය නිර්මාණය වෙලා තියෙන්නේ මාහින්න කඳු වැටියත් යකිනි කන්දත් අතර ඇති මිටියවතකින් ගලා යන යාංගොයේ අතුගංගාවක් වුණ තවලම් හල් මිල්ලෑව ඔය හරස් කරලා. වාහල්කඩ වැව පිහිටලා තියෙන සුන්දර ගමේ නමත් වාහල්කඩම තමා. ඉතින් මේ ගමට
මේ නම වැටීම පිළිබඳවත් HCP බෙල් මහතා තම අදහස ඉදිරිපත් කරලා තියෙන්නේ මේ විදියට. වාහල්කඩ කියන වචනේ අර්ථය සලකා බැලුවොත් එයින් කියවෙන්නේ විශේෂ ස්ථානයකට ඇතුල් වෙන දොරටුවක් යන්නයි. ඉතිහාසයේ වැදගත් නගරයක් වුණ පුරාවස්තු බොහොමයකට හිමිකම් කියන පදවිය නගරය මේ වැවට ඉතාමත් ආසන්නයි. ඉතින් මේ පදවිය නගරයට ඇතුළු වීමේ දොරටුව එනම් පදවි දොර ලෙස මේ වාහල්කඩ ගම්මානය නම් වෙලා තියෙන බවයි සඳහන් වෙන්නේ. ඉතින් අපේම රටේ සුන්දර ස්ථානවල සංචාරයට කැමති ඔබ අනිවාර්යයෙන්ම යා යුතු තැනක් තමයි මේ. ගිහින් සැනසille සුන්දරත්වයේ විඳලා එන්න. හැබැයි එතන තියෙන නිස්කලංක භාවයට පිරිසිදුකමට අහිතකර ආකාරයට හැසිරෙන්න එපා. එතනට යන ඔබ පියසටහන් විතරක්ම ඉතිරි කරලා ආපහු එන්න. මේ වාහල්කඩ වැව පහු කරලා තවත් නැගෙනහිර දිහාවට ගමන් කළොත් මෑත කාලේ ඉදුණ යාන් ඔය ව්‍යාපෘතියත් ඒ සුන්දරත්වයත් විඳ ගන්න පුළුවන්. ඉදිරියේදී අපි ඒ ගැනත් ලස්සන වීඩියෝවක් නිකුත් කරනවා. නම් මේ වගේ අපේ තවත් උරුමයක් ගැන හෝ අතීත තොරතුරක් ගැන වීඩියෝවක් රැගෙන ඔබ වෙත එනතුරු ඔබට ආයුබෝවන්. එතෙක් අප රැඳී ඉන්න අමතක කරන්න එපා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.